කන්දක් යනු කුමක්ද? එක් පිළිතුරක් දිය හැකිය මට. තනිතලා පොළොව මතින් උස්සූ තැනක්ය. එසේනම් කන්දක් වටින්නේම උස්වන තරමටද? සත්‍ය වශයෙන්ම කන්දක් වටින්නේම තැන්නට සිසිල පිණිස ගංගාවක් තනනා විටයයි මට සිතේ. නිදහස් අධ්‍යාපනයේ මල් නෙලමින් එදවස තම මල් වියේ ශිල්ප කිරුළු පැළඳ පියෙන් පියට වඩාගෙන ඉහළට මතුව කන්දක් සේම මතු පරපුරට නැන බෙදා දෙමින් තම වපසරිය පුරා සැරිසරා යන අතරතුර හෙටට මං තනන නූතන ශිල්ප තක්සලාවන්ට මග කියන්නිය වෙමින් මේ අතුගල පාමුල අපව අමතන නියමුවරියනි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිණියක් ලෙස නිකවරටි අධ්‍යාපන කලාපයේත් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔබතුමිය වර්තමානයේ කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂයේ ධුරය ඔබ වන්නීය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන දර්ශනපති උපාධිය හිමි කරගත් ඔබතුමිය මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය නිම කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන්නීය. ඔබතුමිය ජාතික අධ්‍යාපන ආයතනයේ හා විශ්වවිද්‍යාලයන්හි බාහිර හා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන අතර ජාතික ශිෂ්‍ය බට බලකායේ කපිතාන්වරියකි. අධ්‍යාපන ශේෂ්ත්‍රයට නව දැනුම දායාද කරමින් පොත් රැසක් ලියූ ලේඛිකාවකි. මනෝ උපදේශකවරියකි. එසේනම් ගරු කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරන්දර SAPS ජය මහමැතිනියනි, ඔබතුමියටයි මේ ගෞරවනීය ආරාධනය මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා.